සදහම් සිසිල සිතට සැනසීම ජීවිතයට ආලෝකයක්. පින්වත්නි, ලෝකයේ ලැබීම කියන්නේ අතිශය සාමාන්‍ය තත්ත්වයක්. ඔබට නොයෙක් දේවල් ලැබෙනවා. ඒ ලැබීම අතර මොනවද ඔබට තියෙන්නේ කියලා ඇහුවොත් ඔබට ලැබිලා තියෙන දේවල් ලයිස්තුවක් ඔබට කියන්න පුළුවන්. ඒ ලැබිච්ච හැම දෙයක්ම අතිශයින්ම සාමාන්‍ය දේවල්. ඒවා අසාමාන්‍ය නෑ. ඒ වගේම ලෝකේ නොලැබීම කියන්නේත් ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. නොලැබීම කියන්නේත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා ඉතින් නොලැබිච්ච දේවල් ගැන හූල්ලලා කිසි තේරුමකුත් නැහැ. ඒක ලෝකේ ජීවත් වෙන මේ කාම ලෝකේ උපන් සත්වයාට ඊටාම සාමාන්‍ය තත්ත්වයක් නොලැබීම කියන්නේ. ඒතකොට ලැබීම කියන්නේත් සාමාන්‍ය තත්ත්වයක්, නොලැබීම කියන්නේත් අතිශය සාමාන්‍ය තත්ත්වයක් නම් මොකක්ද අසාමාන්‍ය තත්ත්වය? අසාමාන්‍ය දේ තමයි අතහැරීම. මානසික වශයෙන් සියල්ල අතහැරලා දාන එක ලෝකයේ අතිශය අසාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා ඒ බඳු අසාමාන්‍ය තත්ත්වයක් ගැන, අසාමාන්‍ය ස්වභාවයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ තුලින් අපිව දැනුවත් කරන්නේ. ඒ නිසා මේ ලැබීම ඉස්සරහා ඕනෑවට වඩා උද්දාමයට පත් වෙන්නෙත් නැතුව, නොලැබීම ඉස්සරහා ඕනෑවට වඩා කනස්සල්ලක් හදාගන්නෙත් නැතුව, අතහැරීම තුලින් අපිට නිවෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඊටාම විශේෂ කාරණයක්. එතෙන්ට තමයි අපි ක්‍රමානුකූලව අපේ හිත හදාගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට එතෙන්ට හිත හදාගන්න නැතුව ලෝකේ ලැබීම් ඉදිරියේ මනාප වෙලා, නොලැබීම් ඉදිරියේ අමනාප වෙලා ඉස්සරහට අපේ ජීවිතේ ගලාගෙන ගියොත් ඒ ගලාගෙන යන ජීවිතේ ධර්මයට විවෘත වෙන්නේ නැහැ. එතකොට ධර්මයට විවෘත වෙන ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය ගැන තමයි අද මම මේ මතු කරපු ගාථා පාඨය තුල තියෙන්නේ. ඒ තමයි මේක ආලවක සූත්‍රයේ තියෙන පාඨයක්. ඇත්තටම ආලවක කියන්නේ බොහොම දාමරික ගති තිබුණු කෙනෙක්. එයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඇත්තට මේක ආලවක සූත්‍රය ගැන දේශනාවක් නෙමෙයි. නමුත් මේ ගාථාවේ පසුබිම කියන එක වටිනවා. ඊටාම ප්‍රචණ්ඩ කෙනෙක් ආලවක කියන්නේ. එයාට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙනවා එක්තරා වෙලාවක. ඒ මුණ ගැහින්නේ එයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළාම. එයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළාම ආලවකට එයාගේ ළඟ හිටපු පිරිසෙන් කෙනෙක් කියනවා, අන්න මේ ඔබගේ විමානයට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරලා. එතකොට මෙයාට එකපාරම කේන්ති ගියා. ඇයි කේන්ති ගියේ? කේන්ති ගියේ වෙන මොකටවත් නෙමෙයි. ඒ කියන්නේ මේ වගේ ම්ලේච්ඡ මිනිස්සෙක් මෙබඳු මුනිවරයෙක් එක්ක පෑහෙන්නේ නැහනේ. සමහරට නිකන් අද පාතාලේ වගේ කෙනෙක් බොහොම සිල් ගුණ දම් රකින්න භික්ෂුවක් ඇසුරු කළොත් එහෙම බොහොම දරදඬු වැඩ නම් එයාට බාර දෙන්නේ. ඒ වගේ දරදඬු වැඩ බාර දෙන මිනිස්සෙකුට බොහොම සිල් ගුණ දම් රකින්න ස්වාමින් වහන්සේ නමක් බොහොම කිට්ටුවෙන් ඇසුරු කළොත් ඒ ඇසුරු කිරීම පොඩ්ඩක් නොගැලපෙන ගතියක් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ යාට අමාරු මොකක් හරි දාමරික වැඩක් කවුරු හරි සල්ලි වලට බාර දෙනකොට කියන්නේ නෑ ඔය මිනිස්සයා එච්චර දරුණු නෑ, අන්න අර හාමුදුරුවෝත් ඇසුරු කරනවා. එතකොට යාගේ අර තත්ත්වයේ බාල වෙනවනේ. ඒ නිසා එක පැත්තකින් යාට කේන්ති යන්න ඇති. කේන්ති ගිහින් කෙලීම බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. හැබැයි එන්න කලින් යාගේ ළඟ හිටිය අර සාතාගිර හේමවත කියලා ඒගොල්ලෝ බොහොම එකතුයි. මේ අය බුදුරජාණන් වහන්සේගෙන් මීට කලින් ධර්මය අහලා තිබුණු අය. ඉතින් යාලා කිව්වා මේ අද නම් ඔයාට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා කතා බහ කරන්න ලැබිච්ච අවස්ථාව මිත්‍රයා පොඩි අවස්ථාවක් නෙමෙයි. එහෙම කියනකොට ආලවක අහලක් තියෙනවා ඔය උඹලගේ මහලොකු බුදුහාමුදුරුවෝ මං ඉස්සරහා කවුද කියලා. මොකද එයාට එච්චර මාන්නක්කාරකමක් තිබුණා. එතකොට අර සාතාගිර ඔය හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. කේසර කඩා හැලෙන සිංහරාජයෙක් ළඟ උඹ නිකන් හිවලෙක් වගේ.
ඒ බුදුරජාණන් වහන්සේ හරියට රත්තරම් පාටින් කේසර කඩා හැලෙන සිංහරාජයෙක් වගේ. ඒ බඳු මහ ප්‍රතාපවත් කේසර කඩා හැලෙන සිංහරාජයෙක් ළඟ උඹ නිකන් හීවලෙක් වගේ. විශාල ගුරුළු රාජයෙක් ළඟ උඹ හරියට තටු කැඩිච්ච කපුටෙක් වගේ. අන්න එහෙමයි ඒ බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි අර ආලවක ගිහින් මේක දිග සිද්ධියක් තියෙනවා. එයා ගිහින් නික්කම සමන එළියට යන්න කියලා බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා. අනේ එළියට වඩින්න කියලා එහෙම නෙමෙයි නික්කම සමන කියන්නේ. බොහෝම දරනඩු වචනින් කිව්වා. නිකන් අපේ වචන වලින් කිව්ව නිකන් එළියට ඵලයන් වගේ. බුදුරජාණන් වහන්සේ වැඩියා. පවිස සමන ඇතුළට එන්න කිව්වා. ඇතුළටත් ආවා. ආයෙත් නික්කම සමන කිව්වා. ආයෙත් එළියට ගියා. මේ විදිහට කීප වතාවක් ගියාම ආයෙත් නික්කම සමන කියනකොට බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. මම යන්නෙම නෑ ඔයාට පුළුවන් දෙයක් කරන්න කියලා. අන්න ඒ වෙලාවේ තමයි යා කියන්නේ ඔබ වහන්සේ මේ කාගේ තැනද කියලා දන්නවාද ඉන්නේ? මෙතන මගේ තැන හදයන් මා පාලිස්සාමිති හදවත පළල දානවා. කට්මයිත් එක්ක කට ගහගෙන ආවොත් කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා. ඒ කියන්නේ යාට එහෙම කරන්න පුළුවන් ඇති. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාම රූප අරූප කියන තුන් ලෝකේ මගේ කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහන්න නම් ආලෝක මං කවුරුවත් දකින්නේ නැහැ. හැබැයි ඔහෙට පුළුවන් දෙයක් කරන්න කිව්වා. එතකොට අන්න එයා ටිකක් මෙල්ල වෙනවා. මොකද මේ මුනිවරයෙක් තමන් ඉස්සරහා හරි තමුන්ට පුළුවන් දෙයක් කරනවා මට එහෙම කිව්වහම ටිකක් අපිත් පොඩ්ඩක් පස්සට අඩියක් ගන්නව නේද? නිකන් මූණට මූණ ඇවිල්ලා හරි පුළුවන් දෙයක් කරන්න කිව්වාම අපිත් බලනවා මෙයා නිකම්ම කෙනෙක් වෙන්න බෑ කියලා. ඒතර මෙයා දන්නවා සාමාන්‍ය මුනිවරු බොරු කියන්නේ නැහනේ. එයා හිතුවා මේ මුනිවරයා නිකම්ම කෙනෙක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ තමයි අමාරුයි දාන්න පුළුවන් හොඳ ප්‍රශ්න ටිකක් අහන්න ඕන කියලා. අහපු ප්‍රශ්නාවලියේ තියෙන එක්තරා ගාතාවක් මම කිව්වේ. එයා ඇහුවා මේ කතන්සු තරති යෝගං කොහොමද ඕගේ තරණය කරන්නේ? ඕග තරණ කියලා වෙනම සූත්‍රයකුත් තියෙනවා. නමුත් ඒක නෙමෙයි අපි මෙතන කතා කරන්නේ. කතන්සු තරති යෝගං. ඕගය කියලා කියන්නේ මොකද්ද? ඕගය කියන්නේ සැඩ පහර කියන එක. නිකන් වතුර පාරක් වගේ නෙමෙයි සැඩ පහරක්. සැඩ පහරකට අහු වුණොත් කෙලින්ම ගහගෙන යන්නේ නැද්ද? ගහගෙන යනවා. නිකන් ඇල පාරක් වගේ එකක් නෙමෙයි සැඩ පහරක් කියන්නේ. ඒතකොට යා ඇහුවා හරි. මට ප්‍රශ්න තියෙනවා. මගේ ප්‍රශ්න වලට ඔබ වහන්සේ උත්තර දෙන්න ඕන. උත්තර නොදුන්නොත් මම බලා ගන්නම්. හරි කමක් නැහැ. ඔයාට පුළුවන් දෙයක් බලා ගන්න. හැබැයි ඔයාට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මම ඔයාට උත්තර දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු ටික දෙන්නේ. එතකොට අහනවා මෙයා ආපු ප්‍රශ්නාවලිය එක තැනක තියෙනවා. කතන්සු තරති යෝගං. කතන්සු තරති යන්නවා. හරි ඔබ වහන්සේ මට කියන්න කොහොමද ඕගය තරණය කරන්නේ? ඕගය තරණය ඕගය කියන්නේ සැඩපහර. පින්වත්නි අපි සැඩපහරවල් 4කට අහු වෙලා ඉන්නවා. කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය. ඔන්න ඔය ඕගයන් 4ට අහු වෙලා ඉන්න තාක්කල් අපිට සංසාරේ යන්න වෙනවා. එක පැත්තකින් කාමෝගයට අහු වෙලා. මොකද්ද කාමෝගය කියන්නේ? මේ කාමයන්ට අහු වෙලා අපි. කාමයන්ගේ පැති දෙකක් තියෙනවා. මොනවාද? ක්ලේශකාම සහ වස්තුකාම කියලා. අපි ක්ලේශකාමයන්ටත් අහු වෙලා වස්තුකාමයන්ටත් අහු වෙලා. ඒතර මේ දෙකම අත්හැරලා දැම්පු තැනක තමයි නැවත කාම ලෝකයට නොයන තැනකට හිත හැදෙන්නේ. කාමෝගයට අපි අහු වෙලා. ඇත්තටම පංචකාමයට අපි අහු වෙලා ඉන්නේ. පංචකාමී කියන්නේ මොනවද? ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස. ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයන්ට තමයි අපේ ජීවිතේ අහු වෙලා තියෙන්නේ. මේ පංචකාමයන්ට අපේ ජීවිතේ අහු වෙලා තියෙන තාක්කල් අපිට සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න අමාරුයි. ඒ කියන්නේ පංචකාමයන් කාමෝගයට අහු වෙලා ඉන්න තාක්කල් නිවන් දකින්න බෑ. සෝතාපන්න වෙන්නත් පුළුවන්. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙත් ඔය ඕලාරික කාමෝගයට අහුවීමක් නැහැ. මොකද සෝතාපන්න වෙච්ච කෙනාට කාමභෝගී ජීවිතේ බාධාවක් නෙමෙයි. ඒකයි ගිහි කාලේ මේ සෝවාන් වෙච්ච අය ගිහි ජීවිතේ ගත කළේ. අනේ පිඬුසිටුවරයා සෝතාපන්නයි. යා ඊටාම ලස්සනට ගිහි ජීවිතේ ගෙවුවා. ඊට පස්සේ විශාකාව සෝතාපන්න කෙනෙක්. ඊටාම ලස්සනට දරුමල්ලු හදාගෙන ගිහි ජීවිතේ ගෙවුවා. බන්දුල මල්ලිකා සෝතාපන්නයි. ගිහි ජීවිතේ ගෙවුවා. යාලට ගිහි ජීවිතේ ප්‍රශ්නයක් උන්නේ නැහැ සෝතාපන්න වීම. හැබැයි ඉතින් කාමරාග පටිග දෙක සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ අනාගාමී තත්වයේදී.
එහෙනම් කාමයේ කියන එක සෝතාපන්න වෙච්ච කෙනාටත් තියෙනවා. දැන් මෙතන කියන්නේ ඕගයන් හතරකට අපි අහුවෙලා ඉන්නවා. කාමෝගයට, පංචකාමයන්ට අහුවෙලා. ඒතර මේ පංචකාමයන්ට අහුවෙන්න එපා කිව්වා කියලා අහු නොවි ඉන්නේ. පංචකාමයන් පිළිබඳ යථාර්ථය දැනගන්න ඕන. පංචකාමයන් වල යථාර්ථය දැනගන්න ඕන. අන්න එතකොටයි පංචකාමයන්ට හසු නොවන මට්ටමට හිත හැදෙන්නේ. එතකොට කාමයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමා ගොඩක් දීලා තියෙනවා. මේ කාමයන් පිළිබඳව ඇතිවෙන රාගය හිතේ ඇතිවෙන එක. ඒක හිතේ ඇතිවෙන එක. මේ බාහිර ලෝකේ කාමයේ කියලා එකක් නැහැ. බාහිර ලෝකයේ තියෙනවා රූප. ඒ රූප මම ඇතුළට ගන්න විදිය අනුව මා තුල කාම ආසාවක් උපදිනවා. කැමැත්තක් උපදිනවා. එහෙමනම් කාමයේ කියලා මේ ලෝකේ බාහිර වස්තු වල අපි ඔය හිතන විදිහේ රාගයක් වගේ දෙයක් නැහැ. ඒක ඇතුළට ගන්න විදිය අනුව තමයි අවුල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා ඇස කන නාසය දිවකය තුලින් පංචකාමයන් වින්දනය කරනකොට ඒවාට බැඳිලා යන, ඒවා වර්ණනා කරන, ඒවා සතුටෙන් පිළිගන්න, අභිනන්දනය කරන ගතියක්, අජ්ජෝසාය තිට්ඨති, ඒවටම බැහැගෙන ඉන්න, ඒවම හොය හොය යන ගතියක් තියෙනවා. ඒක අපි තුල තියෙන අවිද්‍යාවට වෙන දෙයක් පින්වත්. ඒ කියන්නේ මේ අපිට හිතෙනවා මේ එළියේ දේවල් වල මොකක් හරි සාරයක් තියෙනවා කියලා. ඇත්තටම සුළු ආස්වාදයක් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූප දැක්කාම ඊටාම ස්වල්ප සුඛාස්වාදයක් නැද්ද? තියෙනවා. නමුත් ඒක ස්වල්ප එකක් විදියට අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒක විතරනේ විඳලා තියෙන්නේ. ඒතකොට ආධ්‍යාත්මික උපදින සුඛාස්වාදයක් අපි විඳලා නැති නිසා ඇහෙන් රූප බැලීම මත ඇති වෙන සුඛාස්වාදේ විතරයි අපි දන්නේ. දිවට රස දැනෙනකොට ඇති වෙන සුඛාස්වාදේ විතරයි අපි දන්නේ. ඒ නිසා ඒ සුඛාස්වාදේ ගෙනත් දුන්නු කෑම අපි ලෝකේ හොය හොය යන්නේ නැද්ද? හොය හොය යනවා. සුඛාස්වාදේ ගෙනත් දුන්නු ආහාර පාන රස පහස අපි ලෝකයට ගිහින් නැවත නැවත හොය හොය යන ගතියක් තියනවද නැද්ද? තියෙනවා. ඒකට හේතුව අපි හිතාගෙන ඉන්නවා පින්වත්නි බාහිර කෑම වල රහ තියනවා කියලා. බාහිර කෑමේ රසයක් තියනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ බාහිර කෑමේ රසය පවතිනවා කියලා. ඒ නිසා එයා බාහිරට ගිහින් එයා කැමති කෑමම හොයන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු රොටි කන්න කැමතියි කියලා. එතකොට එයා හිතනවා රොටි වල තමයි රහ තියෙන්නේ කියලා. පින්වත්නි රොටි වල රහ තියෙනවා නම් රොටි කන හැම මිනිහෙකුටම රහ වෙන්න ඕන. ඒ වුණාට සමහර අය රොටි කන්න කැමති නැහනේ. ඒකෙන් තේරෙනවා එහෙනම් මේ රොටිය කනකොට ඇති වෙච්ච ඒ රසය පදනම් කරගෙන තමා තුළ ඇති වෙච්ච සුඛාස්වාදය විවිධත්වයක් තියෙන්නේ. ඒක ඇතුළට ගත්ත විදිය අනුව රසභාව උපදිනකොට ඒ රසභාවයන් කෙරේ අපේ හිත බැඳී යාමක් හිතේ තියෙන්නේ. ඇත්තටම බාහිර ලෝකේ රසත් නැහැ. බාහිර ලෝකේ රූපවල ඔය අපි කියන ආස්වාද ජනක බවක් නැහැ. අපි ඒක ආස්වාදයේ ඇති වෙන විදියට ඇතුළට අරන් තියෙනවා. එතකොට මේ පංචකාමයන් නැවත නැවත හොයන ගතියක් අපි තුල තියෙනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ක්ලේශකාම, අනිත් එක වස්තුකාම කියලා. අපිට ওই දෙපැත්තම තියෙනවා. ක්ලේශකාම කියන්නේ හිතේ උපදින්නේ. වස්තුකාමී මේ බාහිර ලෝකයේ තියෙන දේවල් කෙරෙහි අපි තුල කැමැත්තක් තියෙනවා. ඒක හරියට මඩ ගඳයි වගේ. වස්තුකාමයයි ක්ලේශකාමයයි කියන්නේ මඩක් තියෙනවා, මඩ ගඳක් තියෙනවා වගේ. සමහර අය ඉන්නවා මේ ක්ලේශකාමී හිතේ හොඳට තියෙනවා, ඉක්මනට වස්තුකාමයක් අරිනවා. ගෙදර අත්හරිනවා, ඉඩම අත්හරිනවා, කුඹුර අත්හරිනවා. නමුත් හිතේ බරපතල විදියට කෙලෙස් ධර්මයන් හිත තුල උඩුදුවනවා. බරපතල විදියට. ඒ කියන්නේ හිතේ ක්ලේශකාමී තියෙනවා, වස්තුකාමී අයින් කරගන්නවා. පින්වත්නි මේ දෙකම අයින් කරන්න ඕන. එතකොට වස්තුකාමයයි ක්ලේශකාමයයි මෙන්න මේ කාමයට හසු වී යාමට අපි කියනවා මොකද්ද? කාමෝගය කියලා. ඊළඟට තමයි භවෝගය. ඇත්තටම මේ කාමෝගයට අහු වුණාට පස්සේ යා ඊළඟට අහු වෙන්නේ භවෝගයට. මේ කාමයන් වලින් නැවත නැවත ලෝකෙට ගිහින් මේ ඇස ඉදිරියට ආපු රූප හොයනකොට හොයන තැන්වල සිතින්ද, කයින්ද, වචනෙන්ද අලුතෙන් කර්ම හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හොයද්දී ඒ හොයන ලෝකයේ කෙරෙහි ක්‍රියාත්මක වීම තුළ සිතින්ද, කයින්ද, වචනෙන්ද කර්ම හැදෙනවා. ආන්න එතන භවයේ පැනවෙනවා.
භවෝගය. ඊට පස්සේ ඒකට අහු වුණාට පස්සේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. ඊළඟට දිට්ඨි යෝගය. භවේනුත් වැහිලා ගියාට පස්සේ නොයෙක් දෘෂ්ටීන්ට අහු වෙලා යනවා. නොයෙක් මිත්‍යා දෘෂ්ටීන්ට හිත අහු වෙලා යනවා. ඒ මිත්‍යා ඒ කියන්නේ විවිධ දෘෂ්ටි වලටම අහු වෙලා ගියාට පස්සේ ඒ කියන්නේ මේකේ බරපතලම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන ඉන්න ගතියක් තියෙනවා අපි තුල. ඒක තමයි භයානකම දෘෂ්ටිය. ඔන්න දිට්ඨි යෝගයටත් අහු වුණා. ඊළඟට අවිජ්ජා යෝගය. ඔක්කොම වෙන්නේ අවිද්‍යාව නිසා. මිනිස්සු මේ ලෝකෙට තණ්හා කරන්නෙත් වෙන මොකක්වත් නිසා නෙමෙයි පින්වත්නි, අවිද්‍යාව නිසා. එතකොට මෙන්න මේ කාමෝගය, භවෝගය, ditthියෝගය, අවිජ්ජාෝගය කියන සතර ඕගය කියලා කියන්නේ මේක සැඩ පහරක් පින්වත්නි. මේක සැඩ පහරක්. මේක නිකම් පොඩි වතුර පහරක් නෙමෙයි. මේකට ආහු වුණොත් පින්වත්නි ලේසි නෑ ගොඩ එන්න. අන්න ඒකයි මේ දේශනාවේ අහන්නේ. හොඳයි ඔබ වහන්සේ කියන්නේ කතන්සු තරති යෝගං, කොහොමද ඔගේ තරණය කරන්නේ? භයානක සැඩ පහරට අහු වෙලා නම් ගහගෙන යන්නේ. ඔබ වහන්සේ කියන්න කොහොමද ඕගේ තරණය කරන්න කියලා? පින්වත්නි මේ ඕගේට අහු වුණාට පස්සේ හැම වෙලාවෙම පුද්ගලයා දෙපැත්තකට වැටෙනවා. අන්න ඒකයි. මේ ඕගේට අහු වුණාට පස්සේ ඕග තරණ සූත්‍රය එහෙම තියෙන්නේ. ඕග තරණ සූත්‍රයේ තියෙනවා මේ කොහොමද ඔබ වහන්සේ ඕගේ තරණය කරේ කියලා බුදුහාමුදුරන්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා. ආනකොට බුදුහාමුදුරුවෝ කියනවා මම පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කරා කියලා. එතකොට යහනවා හරි පුදුමයි මේ මොකද පිහිටා ඉන්නේ නැතුව කොහොමද තරන්නේ? පිහිටා හිටියොත් ගිලෙනවා කියනවා. වෑයම් කළොත් ගහගෙන යනවා කියනවා. ඒ නිසා මම පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කළා කියලා. අනේ සාදු ඕගේ තරණය කරන විදිහ අහගත්තා කියලා ඒ දේවතාවා ගිහින් යන්න. ඒ කියන්නේ යාට ඒක තේරිලා තියෙනවා. අපිට ඒවා තේරුම් නැති වුණාට. ඒ කියන්නේ මේ ලෝකෙ දෙපැත්තක් තියෙනවා පින්වත්. ඒකට අපි කියනවා ditthවය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ditthවය. අපි මේ දෙපැත්තෙන් එක පැත්තක හැම වෙලාවකම හිට ගන්නවා. ලාභය ගැන කතා කරන්න බෑ අලාභය නැත්තම්. සැප ගැන කතා කරන්න බෑ දුක කියලා එකක් නැත්තම්. දුක නැත්තම් සැපට අර්ථවත් වෙන්නේ නැහැ සැප. නින්දාව ගැන ප්‍රශංසාව ගැන කතා කරන්න බෑ අනිත් පැත්තෙන් නින්දාව නැත්තම්. ප්‍රශංසාව අර්ථවත් වෙන්නේ නින්දාව කියලා අනිත් පැත්තෙන් එකක් තියෙන නිසා. ලෝකේ හැමදාමත් දෙපැත්තක් තියෙනවා. ලාභ නින්දා ප්‍රශංසා මනාප අමනාප හිතවත් අහිතවත් කියලා ලෝකේ හැමදාමත් දෙපැත්තක් තියෙනවා. මෙන්න මේ දෙපැත්තටම අහු නොවෙච්ච කෙනා තමයි ඕගේ තරණය කරන්න. අන්න ඒක හරි ගැඹුරු එකක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබ්බ දෙපැත්තම ප්‍රතික්ෂේප කළේ. මොනවද ඒ කාලේ තිබ්බ දෙපැත්ත? ආධ්‍යාත්මික විමුක්තිය හොයාපු අයගේ දෙපැත්ත මොනවද? කොටසක් අත්ත කියලා මතානුයෝගී. කොටසක් කාමසුකල්ලිකානුයෝගී. සමහර අය සැප දුන්නා, සමහර අය දුක් දුන්නා. එතකොට සැපදීමත් බුදුරජාණන් වහන්සේ අයින් කළා. කොහොමද අයින් කළේ? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා ඒක අයින් කරා. හීනයි ග්‍රාම්‍යයි පෘථග්ජනයන්ට අයිති අනාර්යයි අනාර්ථයේ පිණිසමයි පවතින්නේ කියලා ඒක අයින් කළා. ඊට පස්සේ දුක් දෙන එක ඒකත් අයින් කළා. කොහොමද? දුක් දෙන එක අයින් කළා වචන තුනකින්. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. වචන තුනකින් අයින් කළා. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක හරිම වැදගත් දෙයක්. දැන් බලන්න පින්වත්නි මේක තමයි ගිලෙන්නෙත් නැතුව මේ ඒ කියන්නේ යට යන්නෙත් නැතුව ගසාගෙන යන්නෙත් නැතුව ඔගේ තරණය කරනවා කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගිලෙනවා. ක්ලේශ අபிසංකාර වශයෙන් පින්වත්නි එයා මේ දැන් ඒ කියන්නේ මේකේ බුදුරජාණන් වහන්සේ මතක් කළානේ අර ඕගතරණ සූත්‍රයේ උන්වහන්සේ පිහිටා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔගේ තරණය කළා කියලා. ඒ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගිලෙනවා, ක්ලේශ අபிසංකාර වශයෙන් වෑයම් කරනවා. ඔය දෙපැත්තටම යන්නේ නැහැ. සාස්වත වශයෙන් ගිලෙනවා. සාස්වත කියන්නේ මොකද්ද? මරණින් පස්සේ උපතක් ඇත කියලා. ඕකට බැහැගත්තාම ගිලෙනවා සංසාරේ. උච්ඡේද දෘෂ්ටිය වශයෙන් ඉලිප්පුනෙත් නැහැ. ගිලුනෙත් නැහැ, ඉලිප්පෙන්නෙත් නැතුව ඔගේ තරණය කළා කිව්වේ අන්න ඕකයි පින්වත්නි. අතිලීන වීරිය තියාගන්නෙත් නැහැ. අධික වීරිය තියාගන්නෙත් නැහැ. අන්න මැදට එනවා හැමදාම. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේශේතිනේ.
අන්න ඒකයි. ඕගේ තරණය කරන රහස තමයි මජ්ක්‍ධිමා පටිපදාව. මජ්ක්‍ධිමා පටිපදා. ඒ මජ්ක්‍ධිමා පටිපදාවේ තමයි තියෙන්නේ සම්මා දිට්ඨිය. ලෝකේ හරි දැක්මකට එනවා. ලෝකේ හරි දැක්මකට එනවා. එතකොට පින දැන් ඔය දෙපැත්තටම වැටෙන්නේ නැහැ. පිනට අහු වෙන්නෙත් නැහැ, පවට අහු වෙන්නෙත් නැහැ. ඇයි පිනට අහු වුණොත් ඒත් බෑනේ නිර්වාණක අවබෝධය කරා යන්න. පින හොඳයි තමයි. පින කරන්න ඕන තමයි. හැබැයි පින්වත්නි එකක් මතක තියාගන්න, පිනට අහු වුණොත් ඒත් නිවන් දකින්න බෑ. පින කියන්නේ මොකද්ද? සංස්කාරය. අවිද්‍යාව නිසා නම් සංකාර වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාරාණං. පින්වත්නි පින් කරන්නෙත් අවිද්‍යාව නිසා. මොකද පින් කරාට පස්සේ පිනට අනුව නැවත නැවත භවයම නෙමෙයිද පැනවෙන්නේ. පින් කරාම සුගතිය යනවා, දිව්‍ය ලෝකේ යනවා. එහෙම අහලා නැද්ද? එතකොට මිනිස්සු දිව්‍ය ලෝකේ යන්න බලාගෙන කවුරු හරි මිනිස්සෙක් පින් කරනවා නම් පින්වත්නි ඒකත් දෘෂ්ටිගත වීමක්. මේ දෙකටම අහු වෙන්නේ නැතුව හේතුඵල සහිතව විමසන ශ්‍රාවකයා තමයි අවබෝධය කරා යන්නේ. අන්න ඒකයි මේ දෙපැත්තටම අහු වෙන්නේ නැතුව ඕගේ තරණය කරනවා කියලා කියන්නේ. දැන් ඕකේ හරි ලස්සන දෙයක් තියෙනවා. දැන් මෙයා අහනවනි කොහොමද ඔබ වහන්සේ ඕගේ තරණය කළේ කියලා අහනවනි. අහනකොට උන්වහන්සේ හරි ලස්සන වාක්‍යයක් කියන්නේ. සරලයි වගේ හිතුණාට මහා ගැඹුරු පැය ගාණක් ධර්මී කියන්න පුළුවන් එකක්. සද්ධාය තරති යෝග. ඕගේ තරණය කරන්නේ කොහොමද? ශ්‍රද්ධාවෙන්. ඒතර ශ්‍රද්ධාවෙන් කොහොමද මේක තරණය කරන්නේ? පින්වත්නි මූලික වශයෙන් මෙබඳු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් තමයි මතක් කළේ මේ කාමයට, භවයට, දිට්ඨියට, අවිද්‍යාවට අහුවෙලා ගසාගෙන යන ජීවිතේ නිදහස් වීම පිණිස පටිච්ච සමුප්පන්නව විමසන්න කියලා. හේතුඵල දහමින් විමසන්නයි තියෙන්නේ. හේතුන් නිසා ඇති වෙනවා ඵල ධර්ම, ඒවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියන පරියායෙන් විමසන්නයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට යා ඇත කියලා නවතින්නෙත් නෑ, නැත කියලා නවතින්නෙත් නෑ. මරණින් පස්සේ ඉන්නවද කියලා නවතින්නෙත් නෑ, නැද්ද කියලා නවතින්නෙත් නෑ. දුක දෙවියෝ හැදුවද, මම හැදුවද, දෙගොල්ලොම හැදුවද, ඉබේ හටගත්තද? ඕවා නෑ. ඇයි? දුක හේතුඵල දහමින් හැදුනේ කියලා දන්නවා. ඇයි? ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය තමයි හේතුඵල දහමින් විමසන එක. අන්න හැම බෞද්ධයෙක්ම ඉගෙන ගන්න ඕන එක. මේ ලෝකේ පටිච්ච සමුප්පන්නතාවය. මේ අත්දකින්න සියලු දේවල් හේතුඵල දහමින් ඇති වෙන බවත්, හේතු නිරුද්ධ වෙනකොට සියල්ලම නිරුද්ධ වී යන බවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන. අන්න ඒක තමයි නිවන් දකින්න රහස. එතකොට යාට කැළඹෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයා දන්නවා Tamanගේ හිතේ ඇතිවෙන තණ්හාව උනත් හේතුඵල දහමින් හැදිච්ච එකක්. මේ වෙලාවේ මොනවා හරි විඳවීමක් තියෙනවා නම් ඒක පුරාණ හේතුන්ගේ ප්‍රතිලාභයක් කියලා දන්නවා. අපි මේ දෙමව්පියෝ නිසා තමයි විඳවන්නේ. දරුවෝ කියනවා. ඊට පස්සේ දෙමව්පියෝ කියනවා මේ දරුවෝ නිසා අපි විඳවන්නේ හාඳුරණී කියලා. කවුරුත් නිසා කවුරුවත් විඳවන්නේ නැහැ පින්වත්. පුරාණ හේතුඵල දහමින් මේ දුක සකස් වෙලා තියෙන්නේ. අම්මා නිසාවත් තාත්තා නිසාවත් විඳවනව නෙමෙයි. උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටික දිහා බලන මිනිහෙකුට හිතෙන්න පුළුවන් දෙමව්පියෝ නිසා විඳවන්නේ. ඒ අය අපේ යුතුයකම් ටික මග හැරියා. දරුවන්ට දෙමව්පියෝ කියන්න පුළුවන් අපි දරුවන්ගේ යුතුයකම් ටික කළා නමුත් ඒ අය අපේ යුතුයකම් කළේ නැහැ කියලා. පින්වත්නි කවුරුවත් කාගේවත් යුතුයකම් බලාපොරොත්තු වෙන්න එපා. යුතුයකම් වගකීම් ටික හොඳට කරන්න වෙනදට වඩා. නමුත් මේ මොහොතේ ඔබ තුල චිත්ත පීඩාවක් තියෙනවා නම් ඒක පුරාණ හේතුඵලයකින් හැදිච්ච එකක්. මේ වෙලාවේ සිත් වේදනා හැඬීම් වැළපීම් නම් ඔබේ ජීවිතේ තියෙන්නේ. පින්වත්නි පුරාණ සසර ගනුදෙනුයි පියව ඉන්නේ. මේ සංසාරික ගනුදෙනු ටිකක් පියවන්නේ. මේ සාංශාරික ගනුදෙනුවේ හැඩතලය අපි තේරුම් ගන්න ඕන. ඒකට මේ කෙටි කාලින විකල්ප වලින් අපිට ඒකට විසඳන්න බෑ. දැන් උදාහරණයක් විදිහට කොකෙක් මාළුවෙක් ගිලිනකොට අනේ පව් කියලා මාළුවා බේරගන්න හැදුවට අපි කොහොමද මාළුවෙක් බේරගන්නේ සංසාරී? ඒ කියන්නේ මාවත් අනාථ වෙලා නම් මටත් පිළිසරණක් නැත්තම් මමත් සතර අපායට වැටෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නම් මමත් සතර අපාය අතික්‍රමණය කරලා නැත්තම්
ඕනෑම වෙලාවක මම සතර අපායට වැටෙන්නත් පුළුවන් නම් පින්වත්නි මමත් ඉන්නේ අවදානමක නම් මං කොහොමද තවත් කෙනෙක් අවදානමින් නිදහස් කරගන්නේ? මාළුවෙකුට ජීවිත දාණය දුන්නා කියලා මාළුවෙක්ගේ සංසාරික ගමන අපිට නිදහස් කරගන්න බෑ. කොකෙක් විදියට කර්මයේ රැස් කරගන්නකොට මාළුවා කර්මයයි ගෙවලා දාන්නේ. පින්වත්නි මේ සියල්ල තුල කර්මයේ අධිපතිභාවයක් පවතිනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ කම්ම යෝනි උත්පත්ති ස්ථානයේ කර්මයයි මහණෙනි. කම්ම බන්දු ඥාතිවරයා කර්මයයි. කම්ම පටිසරණෝ මහණෙනි පිලිසරණ කර්මයයි. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ තමන්ගේ දායාදය තමන්ගේම කර්මයයි. බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාළේ. දැන් එතකොට මේ පණිවිඩය මතුනේ උපන්නේ කාගේ හද මණ්ඩල තුලද? භාග්‍යවතුන් වහන්සේගේ හදවත තුල. ඒ නිසා යා බුදුරජාණන් වහන්සේව එකම විශ්වාසයේ හැටියට සරණ යනවා. අන්න සද්දාය තරති යෝගං. ඕගේ තරණය කරන්නයි ලෑස්ති. ධර්මය, ඒ කියන්නේ ධර්මී කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ පුද්ගලික කතාන්දර එහෙම නෙමෙයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමකට උනත් ධර්මයේ හෙට මෙහෙට වෙලා වරදින්න පුළුවන් නේ. මම ඇතුළුව එතන මේ ස්වාමීන් වහන්සේගේ පුද්ගලික කතාවට නෙමෙයි පහදින්නේ. පහදින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට. ඒ කියන්නේ දක්ෂතාවයේ තියෙනවා නම් වචන බොහොම ලස්සනට ගලපන්න පුළුවන් නම් බණ කියන්න පුළුවන්. ඒතකොට මේ බණ ටික අහලා පුද්ගලයෙක් විදියට ඒ හාමුදුරුවෝ සරණ ගියොත් එයාගේ තිසරණේ අනාතයි. මේ හාමුදුරුවෝ සරණ යන්න එපාද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සරණ ගියොත් එයාට දැන් සමහරවිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම පෙන්වුවත් එයා පිළිගන්න ලෑස්ති නෑ එතකොට. එයාගේ ලොකු ස්වාමීන් වහන්සේ කියනකම් බලාගෙන ඉන්නවා. පින්වත්නි ඕනෑම කෙනෙකුට ධර්මයේ වරදින්න පුළුවන් නිසා එකම සරණ බුදුරජාණන් වහන්සේ කරගන්න. ඒ කියන්නේ එකම පිළිසරණ ධර්මයේ කරගන්න. ධර්මයෙන් බලන්න, ධර්මයේ කියන කැඩපත ඉස්සරහින් තියාගෙන ලෝකේ දිහා බලන්න. ධර්මයේ හරහා ලෝකේ බලන්න. එතකොට තේරෙවි මේ ඔක්කොම මායයට උගුල් කියලා. ඒ ධර්මයේ කියන කැඩපත ඉස්සරහින් තියාගෙන බලනකොට ලෝකේ යථාර්ථය පේන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ පංචස්කන්ධයේ නාම රූප විභාගයේ සලායතන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේකයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියලා අද ඕනම කෙනෙක් වැරදි දෙයකට අහු වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයේ වගේ අද අධර්මයේ තියෙනවා මේ සමාජයේ. එතකොට ධර්මයක් හරියට දන්නේ නැතුව පුද්ගල සරණක් ගියාට පස්සේ ආ ධර්මයේ කියලා අධර්මයේ තුරුල් කරගන්න බැරි නැද්ද? පුළුවන්. එතකොට මේ ධර්මයේ සරණ යන්න ඕන. ඒත් එක්කම සංඝයා සරණ යන්නේ පුද්ගලික පිරිසක් විදියට නෙමෙයි. මේ පටිච්ච සමුප්පන්නව ලෝකයේ විමසලා ජීවිතාවබෝධය කරා ගිය මුනිවරු වැඩ ඉන්නවා නේද? කවද්ද? මේ ජීවිතය තුලදී අවබෝධය කරා ගියාය. අන්න එතනින් සංඝයාට පහදිනවා. ඔන්න ඔය පැහැදීම තුල තමයි සද්ධාය තරති යෝගං. සද්ධාවෙන් ඕගේ තරණය කරනවා කියලා කියන්නේ. ඔය සද්ධාව නැති කෙනෙකුට ධර්මය අල්ලන්න බෑ. ඒ කියන්නේ සද්ධාව නැති වුණාට පස්සේ එයා ධර්මයේ පාවිච්චි කරන්නේ එයාගේ අඩුපහඩු වහගන්න. සද්ධාව නැතුව ධර්මයේ ඇල්ලුවොත් අමාරුවක වැටෙනවා. හරියට අර සර්පෙක් පිළිබඳ පිළිපදින්න ඕන යමක්ද ධර්මයේද එසේද පිළිපදින්න කියලානේ ධර්මයේ කියන්නේ. ඒතර සර්පෙක් වැරදි විදියට ඇල්ලුවොත් ඒ සර්පයා නිසා Tamanට අනතුරක් වෙන්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේ ශ්‍රද්ධාව නැතුව ධර්මයේ ඇල්ලුවාට පස්සේ යා ධර්මයේ පාවිච්චි කරන්නේ යාගේ පුද්ගලික අඩුපාඩු ටික වහගන්න. අදත් එහෙම කරනවා. එයාගේ අඩු ටික වහගන්න භාග්‍යවතුන් වහන්සේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ඇවිල්ලා මතු කරපු ධර්මයේ පාවිච්චි කරනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා පින්වත්නි. ශ්‍රද්ධාව නැති වුණොත් එහෙම තර්ක විතර්ක විතරයි ඉතුරු වෙන්නේ. ඔයා පළවෙනියෙන් කියන්න ඕනේ අන්තිමටම කිව්වා මමයි හරියට කිව්වේ. විශාල සංවාද විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තර්කයෙන් ගලපන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්තිය අතක්කාවචරයි. පණ්ඩිත වේදිනියෝ ඥානවන්තයන්ගේ ඥානයට විතරයි අහුවෙන්නේ. අතක්කාවචරයි තර්කයෙන් ගලපන්න බෑ. තර්කන ඥානයේ තියෙන කෙනෙකුට Tamanට ඕන ගැටයක් ගහලා Tamanගේ මතය හුවා දක්වන්න පුළුවන්. මේක තර්කයෙන් අල්ලන්න බෑ.
මොකද මේ ධර්මය අතක්කාවචර දෙයක්. එතකොට මේ ධර්මය හරි ගැඹුරුයි, ගම්බීරෝ. ඒතර එහෙම ගැඹුරු ධර්මයක් තියෙන්නේ. මේ ධර්මය අවශ්‍ය පින්වත්නි තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසණ්ඩයි. එතකොට තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසනකොට තේරෙනවා මොකක්ද මේ අවුල කියලා. එතකොට එක තැනක ශ්‍රාවකයා නවතිනවා. මොකද්ද? අවුල ජරා මරණ දුක. වෙන මොකක්වත් නෙවෙයි. මේ ජරා මරණ දුක තමයි ලෝකයේ තියෙන බරපතලම අර්බුදය. මේ ජරා මරණ දුක ඇති වුණේ කොහොමද කියලා යා විමසනවා. මේ ජරා මරණ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. මේ ලෝකයේ කෙරෙහි තණ්හාව ඇති වෙන්න පින්වත්නි ජරා මරණ දුකම මෝරනවා. හොඳයි, තණ්හාව ඇති වෙන්නේ කුමක් පදනම් කරගෙනද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස්සමානා නිවිස්සති. පින්වත් මහණෙනි, ඇසෙන් දකින රූපය ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගන්න තාකල් තණ්හාව උපදිනවා. බලන්න කොච්චර ලස්සනයිද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati. මහණෙනි, ඇහෙන් දකින ලෝකය ප්‍රියමధుර භාවයෙන් අපි යම් තාක් කාලයක් අල්ලගෙන ඉන්නවද, ඒ තාක් කාලයක් දුක පවතිනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස්සමානා නිවිස්සති. ඇසෙන් දකින රූපය ප්‍රියමధుර භාවයෙන් යම් දවසක අල්ලන්නේ නැද්ද, එතනම දුක නිමා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ප්‍රියමధుර භාවයෙන් අල්ලන්න එපා කිව්වට ඒක කරන්න නැතුව ඉන්න බෑ. ඒක ඊටා පැහැදිලිව නුවණ හදා ගන්න ඕන. ඇස ඉදිරියට එන රූපය අනිත්‍යතාවයට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, දුක පදනම් වෙලයි පවතින්නේ කියලා ඊටාම ගැඹුරු අවබෝධයකින් ඇස ඉදිරියට එන රූපය පරිහරණය කරන්න දක්ෂ වුණොත් පින්වත්නි, අමුතුවෙන් ඔළුව අතගගා රූපය අත්තරින්ට බැඳෙන්න එපා. ඔය බැඳිච්ච තැන්වල කර්ම හැදෙනවා. කර්ම හැදුනොත් ජාතිය පහළ වෙනවා. අනේ ජාතිය පහළ වුණොත් ජරා මරණ දුක ඇති වෙනවා. බැඳෙන්න එපා කියලා ඔළුව අතගගා කියන්න දෙයක් නැහැ. රූපේ ඇත්ත කතාව දැනගත්තම નિરાයාසයෙන් අතහැරෙන්නේ. හැබැයි ඒකට භාවනාව අවශ්‍යයි. මොකද ඇහින් යථාර්ථයේ පේන්නේ නැති නිසාත්, ප්‍රඥාවට ලෝකේ යථාර්ථයේ පෙනෙන නිසාත්, හාත්පස ආලෝකමත් වෙච්ච ප්‍රඥාවක් අවශ්‍ය නිසාත්, එබඳු හාත්පස ආලෝකමත් වන ප්‍රඥාවකට භාවනාව අත්‍යවශ්‍ය නිසාත් භාවනාව ජීවිතේ පුහුණු කරන්න ඕන. එතකොටයි යථාර්ථවාදී රිද්මය ඒ ශ්‍රාවකයාට මුණ ගැහෙන්නේ. එතකොට මේ සද්ධාව එන්නේ, සද්ධාව ඇති වෙන්නේ අර්බුදය සමනය කරගන්න. මොකක්ද අර්බුදය? මොකද්ද පින්වත්නි අපි ඉදිරියේ තියෙන අර්බුදය? දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ජරා මරණ දුක. එතකොට ජරා මරණ දුකට විකල්පයක් විදියට නම් සද්ධාවට එන්නේ, කියන්නේ ජරා මරණ දුකට විකල්පයේ විදියට නම් පුද්ගලයෙක් සද්ධාව හදාගන්නේ. එතකොට මේ ජරා මරණ දුකෙන් නිදහස් වීම පිළිබඳ පණිවිඩයේ ශ්‍රද්ධාව මත සැඟවිලා තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ශ්‍රද්ධාව ඇති වුණේ බුදුරජාණන් වහන්සේට නම්, ශ්‍රද්ධාව ඇති වුණේ ධර්මයට නම්, ඒ ධර්මයේ තුල ජරා මරණ දුක සම්බන්ධ පණිවිඩය, ජරා මරණ දුකෙන් නිදහස් වීම පිළිබඳ තියෙන්න ඕන. ඒකේ සින්දු තියෙන්න විදියක් නැහැ. ඒකේ කවි ගායනා තියෙන්න විදියක් නැහැ. ඒකේ පුද්ගලික වර්ණනා තියෙන්න විදියක් නැහැ. එහෙනම් ඒක ගම්බීරයි. අද පුද්ගලික වර්ණනාවට මිනිස්සු අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. කවිවලට අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. ඊටාම මිහිරි ස්වරයක් තියෙන්නේ පරණ පිනකට. ඒ මිහිරි ස්වරයකින් කවි ටිකක් කියනකොට ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මී කියලා අහුවෙලා යනවනේ. කුසලතාවයේ තියෙන, කතා කරන්න හැකියාව තියෙන කෙනෙක් සින්දු ටිකක් කියද්දී තෝරලා ඒ අන්න බණ කියලා ඒකටත් අහුවෙලා යනවා නම් එයා තුල පිහිටි සද්ධාාවක් නැහැ කියන එක නිකින් කියවෙන්නේ. පිහිටි සද්ධාව ඇති වෙන්නේ ධර්මී කෙරෙහි පටිච්ච සමුප්පන්නතාවයේ මත පැහැදීමයි. තෙරුවන් සරණයි. සදහම් සිසිල වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. බුදුදහමේ සැනසීම ඔබේ සිතට රැගෙන එන ධර්මදේශනා සමග එක්වන්න.